අයිබෝන් සියලු දෙනාටම අද කියලා දෙන්න හදන්නේ හරියාකාරව YouTube channel එකක් කොහොමද හදාගන්නේ කියලා. ගොඩක් අය YouTube channel හදලා තිබුණත් හරියාකාරව YouTube channel එකක් හදලා නැති නිසා ප්‍රශ්න ගොඩකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා හරියාකාර YouTube channel එකක් හදාගන්න විදිය තමයි කියලා දෙන්න හදන්නේ. ඒ වගේම mobile phone වලින් හරි computer එකෙන් හරි දෙකෙන්ම ඔයාලට YouTube channel එකක් හදාගන්න විදිය මේකෙන් කියලා දෙන්න පුළුවන්. එතකොට අපි ගොඩක් අය පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකක්. මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරනකොට ඒකේ ඔයාලගේ බලන්න Google Chrome කියලා Chrome browser එක තියෙනවා. එතකොට Chrome browser එකෙන් ගොඩක් වෙලාවට YouTube channel එකක් හදන එක ලේසි. ඒ නිසා Chrome browser එක පාවිච්චි කරන්න. Chrome browser එකේ desktop mode එකෙන් තමයි අපි මේ වැඩේ කරන්න යන්නේ. එතකොට මුලින්ම ඔයාලා Chrome browser එකේ browser එක open කරාම ඒකේ උඩම තියෙනවා පොඩි කිත් තුනක්. අන්න එක ටච් කරන්න. ඒක ටච් කරාම එතන පහළට එනකොට ඩෙස්ක්ටොප් මූඩ් කියලා පොඩි ටික් එකක් දාන්න පුළුවන් තැනක් ඇති. අන්න එතන ටික් එක දාගන්න. ටික් එක දාගත්තට පස්සේ ඔයාලා ඩෙස්ක්ටොප් මූඩ් එක, ඒ කියන්නේ කම්පියුටර් එකක ඩිස්ප්ලේ එකේ වගේ වැඩ කරන විදිහට වැඩ කරන්න පුළුවන්. එතකොට එතනින් එහාට තමයි මේ වැඩේ කරගෙන යන්නේ. අපි බලමු කොහොමද channel එක හදාගන්නේ කියලා. අපි ඉස්සෙල්ලම අපේ search bar එකේ search කරගන්නවා YouTube කියලා. YouTube කියලා සර්ච් කරාම අපි එනවා YouTube එකේ main site එකට. ඒකෙන් open කරගන්නවා YouTube කියන එක. right. මම මේ ඔයාලට අද කියලා දෙන්නේ email එකක් හදලා YouTube එකක් හදන විදිහ නෙවෙයි. ඔයාලගේ phone එකේ තියෙන email address එකෙන්ම YouTube channel එක හදාගන්න විදිය. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දන්නවා ඔයගොල්ලෝ phone එක settings හදලා ඉවර වෙනකොට ඔයාලගේ Play Store එකට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම email address එකක් හදලා තියෙන්න ඕන. එතකොට email address එකකින් log වුණාට පස්සේ තමයි ඔයාලට Play Store එකට ඒ වගේම phone එකේ තියෙන YouTube app එකට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ தත්ත්වය තමයි තියෙන්නේ YouTube එක ඔයාලගේ phone එකේ email address එක දාලා login වුණාට පස්සේ. එතකොට අපි YouTube app එකට ගිහිල්ලා මේ වැඩේ කරගන්න බෑ. ලේසියෙන්ම කරන්න පුළුවන් Google Chrome එකේ තමයි. අපි Chrome එකේ desktop mode එකෙන් Chrome එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ interface එකක්. මේකේ එක කොනක තියෙනවා ඔයාලගේ email address එකට අදාළව මෙන්න මේ වගේ සලකුණක්. එතකොට අපි ඔයාලගේ නමේ මුල අකුර තමයි ගොඩක් වෙලාවට මෙතන වැටලා තියෙන්නේ. මම මේ දැන් මගේ channel එක හදපු නිසා ඒ ආකාරයෙන් එතන පේන තියෙනවා. අපි යන්න එතන පාරක් ටච් කරන්න ඕන. එතකොට එතන පහළට එනකොට ඔයාලට පෙනෙයි YouTube Studio කියලා එකක් තියෙනවා. අනේ YouTube Studio කියන එක ටච් කරලා අරගන්න. අපි ඒක ගත්තට පස්සේ ඔයාලට පේන්න තියෙනවා මෙන්න මේ වගේ තැනකට ඔයාලා එන්නේ. අපි මෙතනින් එහාට තමයි channel එක හදාගෙන යන්නේ. මෙතන මගේ දැන් channel එක මේක හදලා ඉවරයි. ඒක නිසා තමයි මේ තත්ත්වෙට මෙහෙම පෙන්නන්නේ. නැත්තම් මේ ෆොටෝස් වරම මොනවත් ඒකේ තියෙන්නේ නැහැ. ඒතර අපි ඉස්සෙල්ලම යනවා මේක පහළ තියෙන මෙන්න මෙතෙන්ට. හරි. මේ කස්ටමයිසේෂන් කියන තැනට ගිහිල්ලා ඒක ටච් කරා නම් මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. අපි ඉස්සෙල්ලම මෙතෙන්දි තෝරා ගන්න ඕන අපේ YouTube channel එකේ name එක. YouTube channel එකේ name එක හදා ගන්න අපි කරන content එක අපි කරන්නේ මොකක් සම්බන්ධවද කියලා ඒක තීරණය කරගෙන ඉන්නවා. ඒකට අපි ගොඩක් වෙලාවට එක අය YouTube කරන්නේ එක මාතෘකා යටතේ. එතකොට Taman වැඩ කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවට අදාළව තමයි YouTube channel එකේ නම හදා ගන්න ඕන. එහෙම කියන්නේ අපි කියමු සමහර වෙලාවට ඔයගොල්ලෝ කෑම හදන. හරිද? ඒතොර කේක් වගේ දේවල් නිෂ්පාදනය කරන කෙනෙක් නම් ඒකට අදාළව තමයි YouTube channel එකේ නම දාන්න. අපි කියමු කෙනෙක්ගේ නමක් එක ඇඩ් කරා කියලා. ඒතොර අපි කියමු කේක් මුලට දැම්ම කියන සුපිපි කේක් කියලා ඔයාලගේ තියෙනවා කියන්නකෝ. ඔයාලගේ ට්‍රේඩ් නේම් බ්‍රෑන්ඩ් නේම් සුපි කේක්. අපි යන්නේ සුපිපි කේක් කියලාම ඉස්සරහට දානවා. අන්න ඒ විදිහට තමයි මෙතන නම හැදෙන්නේ. පොඩි ලස්සන වචනකින් නම පටන් ගන්න. ගොඩක් දිගට නම දාන්න එපා. ගොඩක් නම දැම්මොත් channel එකේ නම කියව ගන්න බැරි වෙනකොට ඒ channel එක ඉදිරියට යන එකත් ඉක්මනින් අඩු වෙනවා. එතකොට අපි channel එකේ නම දාගන්නවා. ඊට පස්සේ අපි දාගන්න ඕන පොඩ්ඩක් කලර්ෆුල් වෙන විදියට, ලස්සන විදියට, ක්‍රියේටිව් විදියට channel එකේ ප්‍රොෆයිල් පික්චර් එක, ඒ වගේම channel එකේ banner එක.
මේක Photoshop Corel Draw එක Illustrator වගේ software වල වැඩ කරන්න දන්න කෙනෙක් නම් මේ ටික අපිට ලස්සනට හදලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා ගැළපෙන විදිහට ලස්සනට හදා ගන්න ක්‍රමයක් තමයි මේකත් එක්කම කියලා දෙන්න හදන්නේ. ඔයාලා මොබයිල් ෆෝන් එකෙන් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් Play Store වලට ගිහිල්ලා Chat GPT කියලා AI tool එකක් තියෙනවා. අන්න එක download කරගන්න. ඒක ඇතුලෙන් මේක කරගෙන යන්න පුළුවන්. Chat GPT. එතකොට මම දැන් Chat GPT වලින් කොහොමද මේක කරන්න කියන එක කියලා දෙන්න. මම දැන් Chat GPT open කරන් ඉන්නවා. මම දැනට මෙතන මගේ channel එකේ මම මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මේක වෙලාවක් යන නිසා තමයි මම මේ ටික create කරගත්තේ ඉක්මනට. නැත්නම් ලොකු වෙලාවක් යනවා මේ වැඩේට. එතකොට අපි chat GPT වලින් මේ picture එක හදාගන්න විදිය, මේ banner එක හදාගන්න විදිය මම ඉක්මනින් කියලා දෙන්නම්. මම ඒකට අදාළ prompt ටිකක් මෙතන type කරලා තියන් ඉන්නවා. මම මේ ටික අනිවාර්යෙන් description එකේ දාලා තියෙනවා. එතකොට chat GPT කියන්නේ prompt එකකින් වැඩ ගන්න AI tool එකක්. එතකොට ඒකට අපිට අදාළ දේ අපි ඒකට කියන්න ඕනේ. ඒකට අදාළව එයා දේවල් හොයලා දෙනවා. අපිට ඉස්සෙල්ලම on profile picture එකක් නිසා අපි දානවා මෙන්න මේ විදියට create a video profile picture for my කියන තැන ඉඳලා අපි type කරන්නේ අපේ channel එකේ නම. එතකොට මගේ channel එකේ නම තියෙන්නේ Power Flash TV. එතකොට ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ DJ සම්බන්ධව තමයි මම මේ channel එක වැඩිපුර කරනවා කියන්නේ. එතකොට Power Flash TV DJ YouTube channel. එතකොට අපිට මෙතෙන්ට DJ වෙනුවට cooking කියලා දැම්මම cooking කියලා වැඩ වෙන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට මේක තමයි මේක type කරගන්නවා. මෙන්න මේක තමයි අත්‍යවශ්‍යම වෙන්නේ channel එකේ නම. අපි මේක copy කරලා අරන් එනවා chat GPT එක ඇතුළට. ඇවිල්ලා මෙන්න මේ වගේ තැනක් තියෙනවා. මෙන්න මෙතන paste කරනවා. ඔම paste කළා. මෙන්න මේ ඊතලේ පාරක් touch කරාම මෙයා මට picture එකක් හදලා දෙනවා. හරි. ඒ වැඩේ ටිකක් පොඩි වෙලාවක් යනවා. ඒක වෙනකන් මම අපේ notepad එක ඇතුලේ තියෙන දේ පොඩක් කියලා දෙන්නම්. මේක මේ වගේ generate වෙනකන්. ඒතකොට මේ notepad එක ඇතුලේ මම දැන්ට දාලා තියෙනවා YouTube channel එකට අදාළ සියලුම prompt ටික chat GPT වලින් වැඩේ කරගන්න විදිය ඕගොල්ලන්ට ලේසි වෙන්න. මම මේ ටික description එකේ යටින් දාලා තියන්නම් මගේ වීඩියෝ එකේ මේ දාන වීඩියෝ එකේ යටින්. එතකොට ඒක ඔයාලට අරගෙන copy කරලා ඔයාලගේ ෆෝන් එකේ හරි කම්පියුටර් හරි පැත්තකින් තියාගෙන chat GPT වලින් මේක හදලා ඔයාලගේ ෆොටෝස් ටික හදලා ගන්න පුළුවන්. right. එන්න බලන්න මම දැන් දීපු prompt එකට අදාළව මෙයා ෆොටෝ එකක් create කරලා දුන්නා. මේ දැන් ක්‍රියේට් කරපේක මේ විදිහට. අපිට ඒක සේව් කරලා ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ඒක මෙතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙන්න මේ change කියන බටන් එක දුන්න ගමන් ඒක එනවා. අපිට ෆොටෝ එක තෝරලා ඇඩ් කරන්න පුළුවන්. right. ඒකට මේකත් ඒ වගේ මේකේ change කියන එක දුන්නා. banner එක search කරලා මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. right. නම හරි ඊගාට handle කියන එක මේක වෙනස් කරන්න අවශ්‍යත් නැහැ. කැමති නම් වෙනස් කරන්නත් පුළුවන්. නමුත් මම ගොඩක් වෙලාවට මේක මම වෙනස් කරන්නේ නැහැ. ඊගාවට මෙන්න මෙතන තමයි වැදගත් දේ. මේ channel එකේ විස්තරය description එක මම මේක හදාගත්තෙත් AI tool එකකින්. මොකද අපිට මේක type කරලා මේක add කරනට වඩා ලේසි AI tool එකෙන්ම මේකත් හදලා මෙතෙන්ට දාගන්න එක. නමුත් මේක අවශ්‍යයි මොකද අපේ channel එක ගැන තව කෙනෙකුට කියලා දෙන්න. එතකොට ඒකට අදාළ prompt එකත් මම මෙතන ගහලා තිනවා. description කියලා. මෙතන create a video description for my Power Flash TV DJ YouTube channel කියලා මෙතන වෙනස් කරලා. ඕගොල්ලන්ට මෙතන වෙනස් වෙන්නේ ගොඩක් වෙලාවට මේ වචන ටික විතරයි. එතකොට මේකේ description කියලා තියෙනවා. මේකේ banner කියලා තියෙනවා. මේකේ profile picture කියලා තියෙනවා. මෙතන watermark කියලා තියෙනවා. ඊගාට keywords කියලා තියෙනවා. අන්න ඒ විදිහට ඒ ටික තමයි වෙනස් වෙන්නේ. right. එතකොට මේ ටික මෙතනට මේක copy කරලා paste කරා. අපිට language එකක් තව language එකක් add කරන්නත් පුළුවන්. ඒතර මම ඒකට සිංහල කියලා add කරලා තිනවා. මෙන්න මෙතන තමයි වැදගත්ම කාරණේ තියෙන්නේ. channel URL. මෙන්න මේකෙන් තමයි ඔයාලගේ channel එක
තව කෙනෙකුට එවලා ප්‍රොමෝට් කරන්න ලේසිම ක්‍රමය. එතකොට මෙන්න මේ URL එක මෙන්න මෙතනින් කොපි කරන්න පුළුවන්. කොපි කරලා ඔයාලා WhatsApp එක හරහා හරි social media හරහා හරි එහෙම නැත්නම් message එකක් හරහා හරි තව කෙනෙකුට යවන්න පුළුවන්. ඒක නිසා මේක කොපි කරලා තියාගත්තට ගැටලුවක් නැහැ. ඕනම වෙලාවක මේ link එක ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. එතකොට එතනින් පල්ලෙහා තියෙනවා links කියලා එකක්. මේකෙන් ඔයාලට කරන්න වෙන්නේ ඔයාලගේ තියෙන social media link ටික web page ටික මේකට add කරන්න පුළුවන්. Instagram, Facebook, එතකොට LinkedIn, ඊගාවට web page ඕන දෙයක් add කරන්න පුළුවන්. add කරන්නේ මෙන්න මෙතන add link කියන එක touch කරා නම් ඒක මෙතන නමක් දුන්න මෙතන link එක add කරා එහෙම add කරන්න පුළුවන්. ඊළඟ එක මේක තමයි ඊළඟ වැදගත්ම කාරණය. මෙන්න මේ මෙතෙන් දාන contact info කියන තැන දාන email address එක. ඔයාලා කවදාකවත් ඔයාලා කරපු මේ YouTube channel එක හදන්න ගනපු email address එක මෙතන භාවිතා කරන්න එපා. එහෙන් භාවිතා කරන්න එපා කියන්නේ මේ email address එක හරහා ඔයාලගේ මේ channel එක hack කරන්න පුළුවන්. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කියන්නේ මෙතෙන්ට අමතර email address එකක් මේකට add කරන්න කියලා. ඒක එතනින් add කරලා තියන්න. ඊගාව දේ තමයි මෙතන video watermark කියන එක. ඔයාලා දැකලා ඇති ඔයාලගේ YouTube channel එක ඔයාලා කොහේ හරි YouTube එක බලද්දී ඔයාලට මේ යටින් ඒ channel එකේ logo එකක් පේනවා සැරෙන් සැරේ. අන්න ඒක හදා ගන්න විදිහත් දාලා තිනවා front එක. ඒකත් එතනින් බලාගෙන ඒකත් හදා ගන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් මේ ටික ඇඩ් කරලා ඉවරලා මෙතන වෙනස්කමක් මොන හරි කරා නම් මෙන්න මෙතන තියෙනවා publish කියලා බටන් එක. මේක ටච් කරලා මේ channel එක publish කරන්න ඕන. මේකේ මොකක් හරි වෙනස්කමක් කරමු. හරි. ඊගාවට මෙතනින් එහාට යන මේකේ වැදගත්ම කාරණේට මේ channel එකේ settings ටික හදා ගන්න. දැන් අපි කරේ channel එක customize කරපු එක විතරයි. channel එකේ photos එහෙම දාලා. නමුත් channel එකට අදාළ settings ටිකක් තියෙනවා. අන්නේ settings ටික ගැන තමයි මේ කියලා දෙන්න හදන්නේ. එතකොට මෙන්න මෙතන යට බලන්න ඔයාලට settings කියලා බටන් එකක් තියෙනවා. අපි ඒක ටච් කරාම මේ වගේ window එකකට තමයි එන්නේ. මෙතන ඔයාලා වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මෙතන දාගන්න ගොඩක් වෙලාවට US dollars කියන එක තිබ්බනම් හරි. එතකොට වැඩිම කාරණේ එන්නේ මේ channel කියන එකේ. පිටෙන්ට ගියා. right. එතෙන්ට ගියාම මෙන්න මෙතන තියෙනවා country of residence කියලා එකක් තියෙනවා. මෙන්න මේකට ඔයාලට එන්නේ ශ්‍රී ලංකා කියලා ඇඩ් කරන්නත් පුළුවන්. හැබැයි මම මේ channel එකෙන් earn කරන්න බලාපොරොත්තු වෙන නිසා මට ගාණක් හොයාගන්න බලාපොරොත්තු වෙන නිසා මම මේක YouTube ලංකාවට ගෙවන්නේ නැති නිසා YouTube වලින් ගෙවන රටක් විදියට තෝරගෙන ඕස්ට්‍රියාව මම මෙතන සිලෙක්ට් කරලා තිනවා. මේක ශ්‍රී ලංකාව කියලා ගැටලුවක් නැහැ. එතකොට channel එක ප්‍රොමෝට් වුණාට පස්සේ අපිට මෙතෙන්ට මේක වෙනස් කරගන්න පුළුවන්. right. ඊගාට keywords. මෙන්න මේ keywords කියන එක ඇත්තටම අවශ්‍ය වෙනවා. ඔයාලගේ channel එක search එකේ ඇතුළේදී ඕනම කෙනෙකුට හොයාගන්න. අපි ගොඩක් වෙලාවට YouTube එක ඇතුළට ගිහිලා අපිට අවශ්‍ය දේ search කරලා තමයි හොයාගන්නේ. එන සියලුම videos බලන්නේ නැහැ. එතකොට කෙනෙක් YouTube එක ඇතුලේ search කරනවා නම් යම්කිසි දෙයක් අපි කියමු EDM music කියලා. EDM music කියන එක YouTube එකේ search කරද්දී ඔයාලගේ channel එකත් එතෙන්ට ඇවිල්ලා search වෙලා පෙන්වන්න පුළුවන්. ඒ පෙන්වන්න ඒ තත්ත්වයටපත් කරගන්න තමයි මේ keywords කියන එක add කරන්නේ. එතකොට තමන් කරන content එකට අදාළව තියලම අපි කියමු මල් පැල හරි කෑම හදන එකක් හරි ඒ අදාළ content එකට අදාළ ඒවා කරන වැඩේට අදාළව තියෙන සියලුම වචන ටික මේකට add කරන්න පුළුවන්. එතකොට ඒක කරන්නේ මම ඇත්තට මේ වෙලාවේ ඒකත් බාර දෙනවා ChatGPT වලට. එතකොට ChatGPT වලට අදාළ prompt එක මම මෙතන හදලා තිනවා create a keyboard කියන එක හදලා තිනවා. මම ඒකත් description එකේ මම දාලා තියන්නම් එක පිළිවෙලට මේක පහලට. right. එතකොට ඒකේ උපරිම පුළුවන් වචන අකුරු 500යි. ඒ නිසා ඒකට අදාළව ChatGPT එකෙන් ඒක set කරලා දෙන්න. දෙවෙනි කාරණය advanced settings කියන එකට යන්න. අන්න ඒකේ තියෙන ඔයාලට වැදගත් දෙයක්. වැදගත් දේ තමයි ඔයාලා වීඩියෝ එකක් ඇඩ් කරද්දි ගොඩක් වෙලාවට
ඒකේ අහනවා මේ කිඩ්ස් කියන එකෙන් හරි ඔයාලගේ ඔඩියන්ස් එක මොකක්ද කියන එක අහනවා. එතකොට මේක ළමයින්ට සුදුසුද නැත්ද වැඩිහිටියන්ට විතරක් වැඩිහිටියන්ට සුදුසුද එහෙම කියලා අහන ප්‍රශ්නයක් එනවා. අන්න ඒකේ අපි ගොඩක් වෙලාවට හරියාකාරව වැඩේ කරනවා නම් මේකේ yes this kid channel as made for kid කියන එකට ඇඩ් කරන්නේ නැහැ. එතකොට අපි ඒකට ඇඩ් කරන්නේ no set this channel as කියන එක තමයි ඇඩ් කරලා තියන්නේ. මොකද හේතුව මේක අපි කිඩ්ස්ලට විතරක් ළමයින්ට විතරක් සුදුසු කියලා යෝජනා කරාම මේ කියන්නේ YouTube Kid කියන platform එකට තමයි ඇඩ් වෙන්නේ. නමුත් මේ දෙවෙනි එක no set this කියන එකෙන් ටච් කරාම ඕනම කෙනෙකුට බලන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න පුළුවන්. අපිට වෙන්න ඕන එක. ඒක නිසා අපි එතන ටික් එක දාලා මේක සේව් කරනවා. ඊළඟ එක තමයි මේ future equal කියන්නේ මෙන්න මේකේ යට තියෙන මෙන්න මේ දෙවෙනි එක. මෙන්න මේක අනිවාර්යෙන් කරන්න. මේක යට තියෙනවා මෙන්න මේ මම දැන් මේ ටික ඔක්කොම හදලා තියෙන නිසා වෙන්නේ මෙතන enable කරාම මෙතන යට ඔයාලගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න තැනක් එනවා. එතෙන්ට ෆෝන් නම්බර් එක ඇඩ් කරලා next කරාම ඔයාගේ ෆෝන් එකට OTP එකක් එනවා. ඒ OTP එක මෙතෙන්ට දාලා මේක verify කරගන්න ඕන. එහෙම කරන්න හේතුව තමයි channel එකට ඔයාට thumbnail ඇඩ් කරනවා නම් ඔයාලා වීඩියෝ වලට ඒ thumbnail එක හදලා ඇඩ් කරන්න බැරි වෙනවා නම්බරේ නැත්තම් verify කරේ නැත්තම්. ඒ වගේම live stream එකක් ඔයාලා live වීඩියෝ එකක් කරනවා නම් ඒක කරන්න බැරි වෙනවා මෙතන මේක ඇටලුව තිබුණොත්. ඒ වගේම ඔයාලගේ වීඩියෝ එකක් විනාඩි 15කට වඩා කරන්න ඕන නම් අනිවාර්යෙන් මේක මේ විදිහටම තියෙන්න ඕන. එතකොට මේක verify කරගෙන ඉන්න ඕන. ඊළඟ තමයි uploaded default කියන එක ගැන ඔයාලට මුකුත් වෙනවත් කරන්න දෙයක් නැහැ. හැබැයි මෙතන tags ටිකක් ඇඩ් කරන්න පුළුවන්. ඒ tags ටික ඇඩ් කරලා තිබ්බත් හොඳ වැඩේ මේකත් ගන්න ChatGPT එකෙන් කරලා ගන්න පුළුවන්. මෙතන හැබැයි ඔයාලා කොයි වෙලෙත් එකම සමානව අපි කියමු නිවුස් වගේ channel එකක් කරන කෙනෙකුට නම් මේක වටනවා නැත්නම් මේක නෙච්චර හිතන අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේකේ advanced settings වල ඔයාලා වෙනස් කරගන්න ඔයාලා channel එකට අදාළ category එක මෙතනින් වෙනස් කරගන්න ඕන. category එක වෙනස් කරන අපි කියමු නිවුස් channel එකක් කරනවා නම් මෙතන නිවුස් කියන එක දාගන්න. දැන් මට දැන්ට දාලා තියෙනවා entertainment කියන එකනේ. ඒක ඒ වෙනුවට ඔයා දාගන්න ඔයාලගේ channel එකට අදාළ මේ pets and animal blogs ඔය හැම එකම sports channel travel and event ඒ ඕනම දෙයක් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන් ඔයාලා කරන channel එකට අදාළ. ඒකට video language එක දාන්න පුළුවන් ඔයාලට. ඒ ටික ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතනින් ඉස්සරහට ටික දාන්න පුළුවන්. right. ඒකට මේකේ ඔයාලට වෙනස් කරන්න මොනවත් නැහැ. ඔයාලට ඕනනම් තව කෙනෙක් මේකට channel එකේ editing වලට channel එකට videos upload කරන තව එක්කෙනෙක් ඕනනම් මේකට add කරන්න පුළුවන් මේ invite කියන එක හරහා. right. මෙන්න මේක තමයි community moderation තමයි වටිනම දේ. මේක හරියට බලාගන්න. මෙතන ඔයාලට ගොඩක් දේවල් වෙනස් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ தත්ත්වෙ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලගේ comment section එක on කරලා තියෙනවනම් ඔයාලට කමෙන්ට් කරන්න කෙනෙකුට ඔයාලගේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්න එතෙන්දී ඔයාලට වෙනස් කරන්න අවශ්‍ය තැනක් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට සමහරු අකමැති වීඩියෝ එකක් එතන තිබුණොත් සමහරුන් කැමති සමහරු අකමැති වෙන්න පුළුවන් අපි දාන වීඩියෝ. ඒකට කෙනෙක් අකමැති වුණොත් එයාලා අපිට රියැක්ට් කරන ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. සමහරු ඇත්තටම පරුස වචනෙන් බයින අය ඉන්නවා. ඒවට අදාළව keywords ටිකක් ඒ වචන ටික ඔයාලට ඒගොල්ලෝ බයිනවා කියලා හිතන වචන ටික ඔයාලට මේ block words කියන එකට ඇඩ් කරලා තියන්න පුළුවන්. ඒතකොට මේක දිගට පෙන්නන්න විදියක් නැහැ. ඒක නිසා තමයි මම ටික ගාලා අයින් කරේ. ඒතකොට ඒ ටික ඇඩ් කරා නම් ඔයාලට ඒ ආකාරයෙන් බයින කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක් පරිශෝධනයෙන් බයිනවා නම් ඒක අනිවාර්යෙන් ඔයාලගේ comment section එකෙන් automatically අයින් කරලා දානවා. ඒතකොට මේක ගැන එච්චර අවශ්‍යතාවයක් නැහැ. මේක ගැන බලන්න ඕනේ. මේකත් ඒ වගේ ඇග්‍රීමන්ට්. මේ ටික කිසිම දෙයක් මේ ගැන එච්චර ලොකුවට කරන්න එපා. ඒ අමතර දේවල් ඒ විදිහටම තියෙන්න අරින්න. ඒ පාර
සේව් කරන්න තියෙන්නේ. දැන් ඔයාලගේ channel එක නිර්මාණය කරලා ඉවරයි. channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් channel එක මොකද්ද තත්ත්වය කියලා. ඒක බලන්න නම් එතන publish කියන තැන highlight වෙලා තිබුණොත් ඒක publish කරන්න. ඊට පස්සේ දිනවා view channel කියන එකෙන් channel එක ඇතුළට යන්න පුළුවන්. right. මෙතනින් එහාට වෙන දේවල් ටික දැන් මේ මගේ channel එක මේ හදපු එක. ඒකට ඊට අමතරව add කරන දේවල් ටික add කරලා යන්න පුළුවන්. එතකොට මේක තව ඉදිරියට මේ channel එකේ ඔයාලා earn කරගන්න ඒවා එහෙම කියලා දෙන්න පුළුවන්. වීඩියෝ ගොඩක් දිග වෙනවා. ඒ නිසා වීඩියෝ step by step වීඩියෝ මාලාවකින් මේ ටික ඔයාලට අරන් එන්න. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම බොහොම ස්තුතියි.